මගේ ප්‍රේමය කියන්නේ පනාවක් නම් අභීත කියන්නේ තට්ටේක. සිට්‍රස් රස කුලේ එන ලෙමන් සහ පැෂන් පාලතුර දෙකාස්සේ චරිත දෙකක් හැංගිලා ඉන්නවා. මේ චරිත දෙක එක එක්කෙනාට වෙනස්. සමානකමකුත් නෑ ඇති සාමකුත් නෑ. මේ ලෙමන් පැෂන් ඩ්‍රින්ක් දෙකකට සීනි ටිකක් දාපුහම එක තියෙන ඇබුල් ගතිය කන්ට්‍රෝල් වෙනවා වගේ. මේ චරිත දෙක කන්ට්‍රෝල් වෙන්නෙම රණ්ඩුනාට පස්සේ. දෙන්නටම ට්‍රැක් වගේම දෙන්නටම දෙන්න පේන්න. රිදී කන්නේ ලෙමන් පැෂන් කන්නේ අභීත. ඉතින් මේ කියන චරිත දෙක තමයි අපේ රිදී සහ අභීත. රිදී කියන්නේ ඉතා බුද්ධිමත් ගැහැණු ළමයෙකු වන අතර අභීත යනු ගැහැණු ළමුන් පිරිවරාගත් හැන්සම් කොල්ලෙකි. ඉතින් මේ ලස්සන කතාව ලියලා තියෙන්නේ සජිත රොෂාන් සමගින් තක්ෂිලා පැතු. ඉතින් මේකේ මිල රුපියල් 1500ක් වන අතර පිටතින් තියෙනවා 304ක්. මේක ඇවිත් එක හුස්මට කියවා යන්න පුළුවන් හැපි එන්ඩිං තියෙන කතාවක්. දැන් අපි මේ කියන චරිත දෙක මොනවද කියන්නේ කියලා එයාලගේ වචන වලින් අහමු. ඉස්සෙල්ලාම ඔයගලන්ට කියන්නම් රිදී කියන චරිතය මොන වගේද කියලා. හරිද? එයාගේ වචන වලින් අන්න මට ඕනි සරල සාමාන්‍ය ජීවිතයක්. පරිණත සැහැන්න බුද්ධිමත් උද්‍යෝගිමත් ආදරයක්. මට පේන්න බෑ වගකීමක් නැති සෙල්ලක්කාරයෝ. ඊටත් හැම එකම විහිළුවට ගන්න උන් ඉන්නව නේද? මතක් වෙද්දිත් මගේ ලේ බොයිල් වෙනවා. මං කැමති බොහොම සංවේදී මිනිස්සුයෙකුට. අනේ ඇත්තමයි අර අභීත කියන ඇටගෙම්බ හිතන් ඉන්නවනම් මගේ හිතේ එක ගැන දසමක හරි කැමැත්තක් ඇති වෙයි කියලා. මගේ බල්ලවත් කැමති වෙයි. මට බල්ලෙක් නැහැ. ඒක වෙනම කතාවක්. හිටියනම් මං කිව්වේ. ඔයාලම කියන්නකෝ අනේ ප්‍රේමයෙන් ප්‍රතික්ෂේප වුණාම නිහඬව සමුගන්න එක නේද මනුස්සකම. ඒතර අභීතය බලන් ඉන්නෙම මගේ කකුල හරිය පැටලිලා පොළොව මස්තකාරුවට වෙනකම් hina වෙන්න. ඒකයි මං කියන්නේ අභීත කියන්නේ බෙස් කලාගත් කටුසු ආත්මයක්. තනිකඩ පිරෝපට්ටම් ගහන් ඉඳලා මැරිලා ගියත් මම තමුසර නම් කැමති වෙන්නේ නෑ අභීත. මගේ ප්‍රේමය කියන්නේම පනාවක් නෑ. අභීත කියන්නේ තට්ටේ. එච්චරයි. ඔන්න ඔහොම තමයි අපේ රිදී චරිතය. ඉතින් අපි දැන් බලමු මේ අභීත කියන කෙනා මොන වගේද කියලා. මේ අභීතට පොල්ලෙන් ගහන්න වගේ මූණටම බෑ කියපු එකී තමයි රිදී. ඒ වෙලාවේ මට දැනුණ ෆීලිංග්ස් මොනවද ඇහුවොත් එක හරියටම සමාන වෙන්නේ දන්සල් වැඳලා පස්සේ දවසේ ඩොක්ටර් ඇහුවාම මොනවද කෑවේ කියලා අන්න ඒ දෙන උත්තරයට. මොකද ඒව නිමක් නෑ. ලැජ්ජාව, තරහ, දුක, බලාපොරොත්තුවට හෙන ගහිලා ගියා වගේ කෝටියක් දේවල්. හැබැයි ඒක නොදන්න දේ තමයි මම වැඩියෙන්ම ආස. මට එකපාරට කැමති නොවන කෙල්ලන්ට කියන එක. වැඩේ අමාරු වෙන්න තමයි ඒක ලල් එක වැඩි වෙන්නේ. සෝරි වෙන්න ඕනේ රිදී. දැන් නම් මොන මහත්තයා කිව්වත් උඹට ආදරය කරන එක නවත්තන්නේ නෑ. පුළුවන් නම් මට ආදරය නොකර ඉඳලා පෙන්නපන්. මොකද දන්නවද? මම මේ පළවෙනි පාරට කෙල්ලෙකුට ඇත්තටම ආදරය කරන්නේ. ඉතින් ළමයි මේ පොත ගත්තහම වර්තමානය සහ අතීතයේන සිද්ධීන් එකට මිශ්‍ර වෙලා තමයි මේ පොත ඉදිරියට ගලාගෙන යන්නේ. ඉතින් මේක ඇත්තටම තියෙන්නේ රිදීට සහ අභීතට වෙච්ච අකට තැබ්බ ගොඩක එකතුවක් තමයි ඇත්තටම මේ පොත තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම මට හිතාගන්න බෑ ඔයගලන්ට මෙතනදී මොන සීන් එකෙන්ද පටන් ගන්න කියලා. මේක කතාවක් කියන්නත් බෑ. මොකද සිද්ධි ගොඩක්නේ තියෙන්නේ මතක් වෙන පාරට කියන. ඉතින් ඒක නිසා මට එක දිගට මොකක්ද වෙන්නේ කියලා කියන්න බැරි නිසා පොත ස්පොයිල් කරන්නත් බැරි හින්දා මම ඔයගලන්ට මේ රිදීගේ සහ අභීතගේ මේ හිතාගන්න බැරි වෙච්ච ප්‍රථම හමුවීම කොහොමද උනේ කියලා කියන්න. ඔන්න දවසක් තියෙනවා. එදා ඉර පායලත් නෑ. කුරුල්ලෝ ගීත ගයලත් නෑ. රිදීලගේ ක්ලාස් ටීචර් ඉස්කෝලේ ඇවිල්ලත් නෑ. ඉතින් ඒක නිසාම රිදී එයාගේ යාළුවා උපාලි නාරං කැඩීමේ මිෂන් එකකට ලෑස්ති වුණා. ස්කූල් ග්‍රවුන්ඩ් එකට එහා පැත්තේ ගෙදරක් තියෙනවා. ඒ ගෙදර නාරං ගහක් තියෙනවා. ඉතින් නාරං කන්න අපේ රිදී හරිම ආසයි. දෙන්නත් එක ප්ලෑන් කරලා පැන්න තාප්පෙන් එහාට. ඒ ගෙදර තට්ටු දෙකක ලස්සන ගෙයක්. ඒ ගෙදර සුදු ලස්සන අයියා කෙනෙක් ඉන්නවා කියන එක අපේ රිදීට ගානක්ම නෑ. දෙන්නත් එක්කම නාරං ගහ තියෙන ගෙදරට පැන්නා වගේම ගෙදර බංකුවක් උඩ කොල්ලෙකුත් ඉන්නවා
කැත හිනාවක් දාගෙන. ඔන්න ඉතින් එතකොටම රිදිය කියාලුවා නැතිවන බෝලයක් හොයන්න ගත්තා. අනේ ඉතින් අපේ රිදීට ඕවා තේරෙනවා කියලාද. දෙන්න ආවේ වෙන කාරණයක් කියලා කොල්ල දන්න හින්දා නාරං කඩන්න ඔන්න අවසර දුන්නා. දෙන්නත් එක්ක ඇතිවෙන නාරං කඩාගෙන එහා පැත්තේ උන්ටත් විසික් කරලා නැවතත් පාසල් භූමියට පතිත වෙන්න හදද්දි තාප්පෙන් පැනගන්න බෑ. මොකද මේ පැතිද තාප්පෙ උස වැඩි. ඉතින් ඒක නිසාම අපේ රිදීට සිද්ධ වුණා අර ඔට්ටපාලු කැත හිනාවක් දාගෙන හිටිය කොල්ලගේ පුටුවක් ඉල්ලගෙන එන්න. කොහොමින් හරිම අජූත විදිහට මේ දෙන්නගේ ප්‍රථම හමුවීම සිද්ධ වුණා. ඒකත් රිදි හොරකමේ ඇවිල්ලා. ඉතින් ඇත්තටම මේ පුටුව දුන්න මේ සුදුම සුද්ද උස ලස්සන අය කවුරුත් මේ යන්නේ අපේ අභීත. මෙහෙම තමයි මේ දෙනාගේ ප්‍රථම හමුවීම වෙන්නේ. එතනින් එහාට පුදුම තරම් දේවල් සිද්ධ වෙනවා මේ කතාව ඇතුලේ. මම දැන් ඔයාලට කියන්න යන්නේ පාසල් සමයේ අපේ රිදී කරපු සුපිරි වීර ක්‍රියාවක් ගැන. ඔයාලා දන්නවනේ අනේ බස් වල යද්දී අමාරුකම් තියෙන අංකල්ස්ලා ඉන්නවනේ. අපේ රිදීට ඒ වගේ අය පේන්න බෑ. එක දවසක් රිදී බස් එකේ යද්දී ඉස්සරහා හෝල්ට් එකකින් නගිනවා මහත් ගෑනු කෙනෙකුයි එයාගේ ළමයයි. ඉතින් ඊට පස්සේ මේ දෙන්න රිදී හිටන් ඉන්න තැනට එහා පැත්තෙන් ඉඳ ගන්නවා. ටිකක් ඉස්සරහින් නගිනවා ඔන්න කෙට්ටු මිනිස්සෙක්. ඉතින් අනේ කෙට්ටු මිනිස්සයා මේ මහත් ගෑනු කෙනාගේ සීට් එක ළඟින් හිට ගන්නවා. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දී මේ මිනිස්සයා අර ගෑනු කෙනාගේ කරේ යන්න පටන් ගන්නවා. ඉතින් අර ගෑනු කෙනාටත් අපහසුයි වගේ නිසා ඒ ගෑනු කෙනා ඔළුව ඔළුව තියාගන්නවා ෂීට් එකකින්. හරිද? ඉතින් රිදීට දැන් මේක තවදුරටත් බලාගෙන ඉන්න බෑ. ඉතින් ඒක නිසා රිදී අර මිනිස්සයාගේ අතට තට්ටු කරලා පොඩ්ඩක් එහාට යන්න කියනවා. ඒත් අර මිනිස්සයා සද්ද දාගෙන යන ඇයි මං එහාට යන්නේ එහෙම කියලා. ඉතින් අනේ ඊට පස්සේ රිදීට සිද්ධ වෙනවා මේක බලාගෙන ඉන්න බැරි තැන බනින්න. ඊට පස්සේ රිදී මේ මිනිස්සයාට බනිනවා ලැජ්ජනන්ද කියන කට්ටියගේ කරේ යන්න එහෙම කිය. ඉතින් දැන් අර ගෑනු කෙනා ඔළුව තියාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ගෑනු කෙනා ඔළුව උස්සලා බලනවා. ඉතින් දැන් අපේ රිදීට හරි සතුටුයි. මොකද දැන් රිදී හිතන්නේ අර ගෑනු කෙනා ඔළුව උස්සලා බලන්නේ මේ පිරිමි කෙනාට බනින්න කියලා. ඇත්තටම ඒ ගෑනු කෙනා වෙලාවේ පිරිමි කෙනාට බැන්නේ නැහැ. ඒ ගෑනු කෙනා වෙලාවේ කිව්වේ මෙයා මුකුත් කරේ නෑ. මේ ඉන්නේ මගේ හස්බන්ඩ් කියලා. ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවක මේ වගේ දෙයක් ඔයාට වුණොත් මොකද හිතෙන්නේ? ඉතින් ඒ වෙලාවේ අපේ රිදීට හිතලා තියෙන්නේ මේ මුළු ලෝකෙම රිදීගේ වටේ කැරකිලා රිදීගේ කන් දෙක දෙපැත්තෙන් කඩාගෙන වැටෙනවා වගේ. ඉතින් ඊට පස්සේ කොහොමද රිදීට ඇහෙනවා පිටිපස්සේ පිස්සු හැදිච්ච කෑරලෙක් වගේ එක මිනිස්සෙක් hina වෙනවා. ඉතින් කවුද කියලා පිටිපස්ස හැරෙද්දී තමයි තේරෙන්නේ අභීතත් මේ සිදුවීම දිහා ඉතා හොඳින්ම බලාගෙන ඉඳලා තියෙනවා කියලා. ඉතින් ඔයගලන්ට දැන් තේරෙනවනේ යම් සිදුවීමක් වෙන්නේ කොතනද අපේ අභීතත් එතනමයි. ඇත්තටම මම මෙතනින් මේක නවත්තනවා. මට ඇත්තටම ඕනි වුණේ මේ පොත ගැන ඔයගලන්ට පොඩි අදහසක් දෙන්න විතරයි. ඇත්තටම මම මේක ගත්තේ අර BMI CH එකේ තිබ්බ බුක් ෆෙයා එකේදී මට කිසිම අදහසක් තිබ්බේ නෑ ඇත්තටම මේ පොත ගන්න. මොකද එතකොට කලින් FB එකේදීවත් මම තක්ෂිලා අක්කවත් ඒ කවුරුවත් දන්නේවත් නැහැ. ඉතින් මේ වගේ පොතක් තියෙනවද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් කොහමද බුක් ෆෙයා එකේ යද්දි මට ඇත්තටම මේ පොත මාර විදිහට ඇහැට මෙයා වුණා. මොකද ඒකේ අර තියෙන කොළ පාට වයිබ් එකත් එක්ක හරිම ලස්සනයි ඒකේ කවර් පේජ් එකත්. හරිද? ඉතින් ඒකත් එක්ක පොත අත්තරම් බලද්දි මේ ඇත්තට මං හිතාගෙන ගියේ මම නවල් ගන්නෙම නැහැ කියලා. කොහොමද ඒ පොත අතර ගත්ති අරගෙන කොහොමත් අපි ඉස්සෙල්ලාම මේ වෙලාවේදී ඇත්තට මිනිස්සු ගොඩයි. හරි පොත් තෝර ඉන්නත් බෑ. ඉතින් ඒක නිසා අපි ගත්ත ගමන් බලන්නේ පොතේ පිටිපස්ස. හරි පොතේ පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න පොතේ පිටිපස්සේ තියෙන එක බලද්දි ඇත්තටම මේක හරිම ට්‍රැක් අවුට් විදියට යන කතාවක් කියලා මට තේරුණා. ඔන්න ඒක නිසා මම මේ පොත ගත්තා. ඇත්තටම බුක් ෆෙයා එකකින් ගත්ත පොත් ගොඩක්. ඒ ගත්ත පොත් ගොඩ අතරින් ගෙදර ආවට පස්සේ මම එක දිගට කියවලා ඉවර කරපු පළවෙනිම පොත තමයි Lemon and Passion කියලා කියන්නේ. හරිම ලස්සන පොතක්. මම කාලෙකින් කියවපු හරිම ලස්සන නවල් එකක්.
ඉතින් මං ඔගල්ලන්ටත් කියනවා ඔගලන්ට පුළුවන් නම් මේ පොත කියවන්න මේකින් ඕගේ ස්ට්‍රෙස් රිලිස් කරන්න පුළුවන් වේ කියලා හිතන මොකද ඔයාට මේකෙදි කිසිම වෙලාවක හිත නිකං සමහර නවල්ස් කියවද්දී හිත ගොඩක් දුකින් බර වෙනවනේ. ඇත්තටම මේකේ ඔගලන්ට අන්තිමේ ගැනවත් හිතන්න දෙයක් නෑ. මේ පොත ඔගලන්ට හරිම නිදහසේ කියවන්න පුළුවන් පොතක් විදිහට මං ඔයාලට කියනවා. එහෙනම් ඔගලන්ට මං අදට මේක නවත්තනවා. මං ඊළඟට කැමති බුක් රිවිව් එකක් ගේන්න ඇහැල මලට දම් පාටක්. ඔගලන් ඒ පොත කියවලා තියෙනවද?